අදත් ඉතින් වෙනදා වගේම අදත් උදේම වැඩ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. උදේම ඉතින් අද මල්ලිට වැඩ නිසා මේ ඉක්මනටම ටී ටිකක් හදාගත්තා. එයාටයි මටයි. පොඩි දෙන්නා නම් තාම නිදි නිසා මේ අද මල්ලි අද ඉරිදා දවසක්. ඒ වුණාට ඉතින් එයාට වැඩ අද එයා කලින් එන නිසා මගේ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගන්න ඕනේ ඉක්මනට. අද පොඩි එක්කෙනාගේ කොණ්ඩේ කපන්න යන්නත් ඕනේ. බඩ වගේ ගන්නත් තියෙනවා. මල්ලි ඉතින් ඉන්න වෙලාවට තමයි ගොඩක් වෙලාට ඒ වගේ වැඩ කරගන්නේ මම. ටී ටිකත් හදලා ඉවර වෙලා මං ඉතින් ඉක්මනටම උයාගත්තා. උයලා ඉවර වෙලා ඉතින් පොඩි දෙන්නත් නැගිටලා හිටපු නිසා ඒ දෙන්නටත් කෑම බෙදලා පොඩි එක්කෙනාට කවලා ඒ වැඩ ටිකත් ඉවර කරගෙන ඉක්මනටම ගියා. ලොකු පුතාගේ සුදු ඇඳුම් ටිකක් තිබ්බා. ඒ ටික හොදලා දාගන්න ඕනේ. රෙදි ටික නම් ඉක්මනටම හොදගත්තා. හොදගෙන ඉවරලා මිදුලතු ගා ගන්න තමයි ගියේ. මේ මිදුලත් හොඳටම මේවල් වැවිලා තියෙන්නේ. සුද්ධ කරගන්නත් ඕනේ. මේ පොඩි එක්කෙනත් එක තමයි ටිකක් අමාරු. නිවාඩු දවසක තමයි ඉතින් එයාවත් එළියට අරගෙන මේ මිදුලතු ගාන ගාම මේ ටිකත් සුද්ධ කරගන්න හැදුවේ. නැත්තම් දැන් පායන වැඩි නිසා මේ සත්තු එහෙමත් ඉන්නවා. මේ ඉක්මනට මම මිදුලතු ගාන ගමන් එයාවත් ළඟින් තියාගෙන ඉක්මනට මේ ටික සුද්ධ කරගන්න ඕනේ. අවුව වැඩි ඉතින් ඒත් මේ ওই ටික ඉක්මනටම අතු ගාලා සුද්ධ කරගෙන ඉවරයක් කරගන්න ඕන නිසා මම ඉතින් ඒ ටික ඉක්මනටම කරගත්තා. මොකද පොඩි දෙන්නා ඉන්න නිසා බයයි මේ පායනවා වැඩි නිසා මේ සත්තු එහෙම ඉඳී කියලා මේ ওই ටික ඉතින් මල්ලිත් ගොඩක් වෙලාට ගෙදරින් දෙන්නේ නැහැ. එයා ඉතින් ඉරිදතත් වෙලාකට වැඩ නිසා ඉතින් මම තනියෙන් ওই ටික කරගන්නවා. මොකද හස්බන්ඩ්ුත් ඉතින් එයා අපිත් එක්ක මේ නැති නිසා, ඒ කියන්නේ එයා රට ඉන්න නිසා ওই වැඩේ ඉතින් මම තනියෙන් පොඩි දෙන්නත් එක්ක කරගන්න ඕනේ. කොච්චර ඉතින් අමාරු වුණත් ඉතින් එයා එනකන් ඉතින් හැම වැඩක්ම පුළුවන් විදියට කරගන්නවා. ඔය ඉතින් සුද්ධ කරලා ඉවර වුණාම කොහොම හරි ඉතින් මේ ටික සුද්ධ කරලා අතු ගාලා ඔක්කොම වැඩ ඉවරයි. ඊට පස්සේ ඉතින් මල්ලි එනම කියපු නිසා මේ ටක් ගාලා අපි යන්න ලෑස්ති වෙලා එහෙම ටවුන් එකට ගියා. පොඩි එක්කෙනාගේ කොණ්ඩේ කපා ගන්න. කොණ්ඩේ කපලා බඩ වගේකුත් තිබ්බා ගන්න. ඒ ටිකත් අරගෙන මේ රෑ වෙන්න කලින් එන්න ඕනේ නිසා ඉතින් මමගේම මහත්තයා ළඟ නැතුව තනියෙන් වැඩ කරගන්න ගොඩක් අය ඉතින් ඇති. එහෙම වුණාම ඉතින් ඒගොල්ලෝ දන්නවා කොච්චර අමාරුද කියලා හැමදේම තනියෙන් කරගන්න පොඩි දෙන්නෙක් එක්ක. ඔය ඉතින් පොඩි එක්කෙනාගේ කොණ්ඩේ කපන ගම. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.